තේනිමානි භික්ඛවේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්ඛණානි කතමානි තේනේ සුචින්චිත චින්තී හෝති සුභාසිත භාසී හෝති සුකත කම්ම කතෝ හෝති තේ බද්දේගම තිලක උදාගම ශ්‍රී ප්‍රේමරතන බෞද්ධ මධ්‍යස්ථානය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ යන උභය විහාරාධිපති එමෙන්ම කීඹියල සරණංකර පිරිවෙනේ අධ්‍යක්ෂ සමස්ත ලංකා සාම විනිසුරු ප්‍රවචන කීර්ති ශ්‍රී සරණංකර හේමසාරාභිධාන උණංවිටියේ ප්‍රේමරතන අභිනව තල්පේපත්වයේ ඇතුළු ගාල්ල පළාතේ උපප්‍රධාන සංඝනායක අත්තරපාදයන් වහන්සේ එම නායක පදවියට පත් කරනු ලැබීමෙන් අනතුරුව උන්වහන්සේ ශ්‍රී සන්නස්පත්‍ර ආදිය ලබාගෙන උන්වහන්සේ ආධිපත්‍යයේ දරන මේ විහාරස්ථානයට වැඩමවලා ගෞරව භක්තියෙන් යුක්තව උපහාර පූජා ලබන වැදගත් අවස්ථාවයි. මේ වටිනා අවස්ථාවට කොළඹ මාලිගා කන්දේ පිද්‍යෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී එමෙන්ම ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් විහාරාධිපති මහා වංශ සම්පාදක මණ්ඩලයේ සභාපති රෝහණ විශ්වවිද්‍යාලයේ කුලපති අති ගෞරවාර්හ දර්ශන විශාරද ආචාර්ය අකුරැටි නන්දාභිධාන බස්නාහිර පළාත ඇතුළුව කොළඹ නවතොටුමනේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර ශ්‍රී සද්ධම්මයුත්තික නිකායේ මහානායක පදවිය හොබවන කළුඇල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති අතිගරු කණුමුල්දෙණියේ චන්දවිමලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නාගොඩ ශ්‍රී විජිතාරාමාධිපති ගාලු ගඟබඩ වැල්ලබඩ දෙපත්වේ ප්‍රධාන සංඝනායක දුරන්දර විශ්‍රාමික පරිවේනාධිපති ගරු කටයුතු පණ්ඩිතාපේ හොරංගල්ලේ ධර්මකීර්ති ශ්‍රී සරණතිස්ස විජිතාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළත්ව මේ වටිනා අවස්ථාවට වැඩමවා වැඩ සිටින ගරුතර මහා සංඝයා වහන්සේගෙන් අවසරයි. එමෙන්ම මේ අවස්ථාව ශෝභාමත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු සම්භාවනීය අමුත්තන් කීප පළක් වෙනත් කටයුතු සඳහා මේ ස්ථානයෙන් පිටවන්නට යෙදුණා. දැනට මේ ස්ථානයෙහිම මේ කටයුතු වලට සම්බන්ධ වන ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍යවර ගයන්ත කරුණාතිලක මැතිතුමන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මැතිතුමා එමෙන්ම අපේ බණ්ඩාරිගොඩ මැතිතුමා ප්‍රධානව මේ අවස්ථාවට සම්බන්ධ වන අනිකුත් සම්භාවනීයන් ඇතුළු සදහවත් වාසනාවන්ත පින්නතුනි, මේ වටිනා අවස්ථාවේදී මල්වතු මහා විහාරයේහි ශ්‍රීමත් අපේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව වෙනුවෙන් ආසිරි ප්‍රකාශ කිරීම වශයෙන් අවස්ථානුකූල අනුශාසනයක් සිද්ධ වේ යුතු වෙනවා. උණංවිටියේ ප්‍රේමරතනාභිධාන අභිනව නායකත්වපාදයන් වහන්සේ ඊටම වැදගත් පෞරාණික සංඝ පරම්පරාවක අධ්‍යයතන කාලවකවානුව තුළ
සිල්වත් බවෙන් ගුණවත් බවෙන් කාර්ය ශූරත්වයෙන් යුක්තව ලෝක ශාසන සේවාවන් සිද්ධ කරන වටිනා යතිවරයන් වහන්සේ නම. උන්වහන්සේ මුලින්ම මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් තමන් වහන්සේ මේ විහාරස්ථාන ඒ වගේම තමන් වහන්සේගේ ඒ ජාතික ආගමික සේවාවන් ඒවා සිද්ධ කිරීම සඳහා ඇති වුණු දුෂ්කරතා ධෛර්යය සම්පන්නව ඒ කටයුතු කාරණා සිද්ධ කළ ආකාරය උන්වහන්සේ සඳහන් කොට වදාළා. ලෝකාර්ථ සිද්ධි සාධනයේ පිළිබඳව ඊටාම උදාර ඇඟීම් වලින් සම්පූර්ණත්වයටපත් වෙලා දිවා රාත්‍රී නඹලා තමන් වහන්සේගේ ශාසනික වතපිළිවෙත මෙන්ම අන්‍යයන්ගේ යහපත සඳහා ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා හදා වඩාලීම සඳහා එමෙන්ම ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා වෙතින් උරුම වුණ ඒ ශාසනික වගකීම උන්වහන්සේ සවිශාල කැපවීමකින් යුක්තව සිද්ධ කරනු ලබනවා. අද උන්වහන්සේ මේ නායක පදවිය ලබාගෙන ගෞරවෝපහාර ලබනවා වගේම උන්වහන්සේ බෝසත් ගුණ වලින් සම්පූර්ණත්වයටපත් වෙලා භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් තමන් වහන්සේ පහළ කරගා ඒ මනුෂ්‍යත්වයට අදාළ මූලික කරුණු කාරණා පිළිබඳව ධර්මානුකූලව සිතා බලමින් අන්‍යයන්ගේ යහපත සඳහා තමන් වහන්සේගේ ශරීර අවයවයන් දන් දෙන්නට තරම් උන්වහන්සේ නිර්භීත වුණා. ඒ තරම්ම උන්වහන්සේ පරත්තං පටිපජ්ජත කියන අන්‍යයන් කෙරෙහි කල්පනා කරන්නට ධෛර්යය සම්පන්න වුණා. ඒ නිසාම තමන් වහන්සේගේ ඒ පරිත්‍යාගශීලීත්වයේ තුල අදට තමන්ගේ දායක පින්වත්යා ජීවත් වැඩ වාසය කරනවා. උන්වහන්සේ නිරෝගීව මේ කටයුතු කාරණා සිද්ධ කරනවා. ඒ කල්පනා කරනකොට ඊටමත් ගැඹුරු කාරණයක්. එහෙම කරන්න තරම් උන්වහන්සේ පරිත්‍යාගශීලී වුණා, නිර්භීත වුණා. ඒ ශාසනික ස්වභාවය භික්ෂුත්වයේ වටිනාකම ප්‍රදර්ශනය කරන්න තරම් උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. මා කල්පනා කරන හැටියට උන්වහන්සේ ඒ තමන් වහන්සේගේ අවයව පරිත්‍යාග කළේ, ඒ අවයව වෙනත් කෙනෙකුට බද්ධ කළේ මහනුවර මහා රෝගශාලාවයි කියලාය මට ආරංචි ලැබුණේ. ඉවරයි. හරි නේද? ඔව්. ඉතින් මහනුවර මහා රෝගශාලාවේ වකුගඩු ඒකකය මල්වතු අස්කරී උභය මහා විහාරයන්නේ එවකට වැඩ සිටිය මහා නායක මාහිමියන් වහන්සේලා එවකට හිටිය දියවඩන නිලමතුමා මූලිකත්වයේගෙන ඒ වගේම දක්ෂ වෛද්‍යවරුන් හැටියට කටයුතු කළ වෛද්‍ය දෙපළකගේ මූලිකත්වයෙන් ආරම්භ කරලා අද වන විට ක්‍රියාත්මක වන වටිනා සේවා කටයුතු සිද්ධ වන ඒ වකුගඩු ඒකකය අද දක්වාම බොහොම කීර්තිමත් භාවයට පත් වී තිබෙනවා. පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පූර්ණ සහයෝගය ඒ වගේම ජාතික ජාත්‍යන්තර වශයෙන් ජපානය ආදී රටවල චීනය ආදී රටවල අවධානයේ කෙරෙහි යොමු වී තිබෙන අතර මා දන්නා ආකාරයට වකුගඩු 2000ක් පමණ
දැනට බද්ධ කරලා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. ඉතින් මේ විදිහේ මේ පරිත්‍යාගශීලී අදහස් වලිනොත් සම්පූර්ණත්වයටපත් වෙලා මේ විහාරස්ථාන පරිවේනස්ථාන විහාරාංග ඉදි කරන්නට උන්වහන්සේ සවිශාල කැපවීමකින් යුක්තව කටයුතු කළා. තමන් වහන්සේට ඇති වුණු දුෂ්කරතා අප්‍රමාණයි. අභියෝග බොහොම ගැටලු සහගතයි. එසේ වුවා භික්ෂුත්වයේ තුල පවතින උත්සාහවන්ත භාවය, අප්‍රතිහත ධෛර්යය, කැපවීම මූලික වශයෙන් උපයෝගී කරගෙන දායක කාරකාදීන්ගේ සහයෝගය ලබාගෙන උන්වහන්සේ විපදී ධෛර්යම් සම්පදික්ෂමා කියන පඬිවදනට අනුව මේ සෑම කාර්යයක්ම සිද්ධ කරන්නට උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. ඒ වගේම උන්වහන්සේ පිළිබඳව අපේ මල්වතු මහා විහාරයේහි ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව බොහෝ කරුණු කාරණා දැනගෙන ප්‍රාදේශීය වශයෙන් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ රෙක්මන නැත්නම් සැලකිල්ල ආයාචනය අනුව උන්වහන්සේ ධර්ම විනය දැනගත් කමින්ද සුපේසල ශික්ෂාකාමී සත්පුරුෂ සාධාරණ ගුණතිව කටයුතු කරන හේින්ද මේ වටිනා නායක පදවියට උන්වහන්සේ ප්‍රවචන කීර්තිශ්‍රී සරණංකර යන ගෞරවපාදී සහිතව පත් කරන්නට යෙදුණා. අද උන්වහන්සේ ඒ වටිනා නායක පදවිය උපයෝගී කරගෙන තල්පේපත්ව ඇතුළු ගාතු පළාතේ උපප්‍රධාන සංඝනායක ස්ථවිරපාදයන් වහන්සේ වශයෙන් තමන් වහන්සේ බල ඇති යතිවරයන් වහන්සේ නමක් ලෙස ඉදිරියට කටයුතු කරන්නට වාසනාවන්ත වනවා ඇති. සදහවත් වාසනාවන්ත පින්නතුනි, ශාන්තිනායකානන් වහන්සේ විවිධ අවස්ථාවල මනුෂ්‍යත්වයේ පිළිබඳව, භික්ෂුත්වයේ පිළිබඳව, දේවත්වයේ පිළිබඳව විවිධාකාර විග්‍රහයන් ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රායෝගික වශයෙන් ඒ ඉදිරිපත් කිරීම භාවිත කරන්නට පුළුවන් වන ආකාරයටයි. උන්වහන්සේ පෙන්වා වදාළ ආකාරයට මෙලව ඊටාම උසස් මනුෂ්‍යත්වයක් දරන කෙනෙක් තමන් වහන්සේගේ ජීවන පැවැත්ම තුළ මූලික වශයෙන් ඉදිරිපත් කරන කාරණා තුනක් තමන් වහන්සේගේ ඥානවන්ත භාවය, ක්‍රියාත්මක භාවය පෙන්눔 කරන කරුණු හැටියට සඳහන් කරනවා. ඒ කාරණා මූලික වශයෙන් තුනක් හැටියට සංග්‍රහිත කරනවා. සුචින්චිත චින්තී හෝති. ඊ타මත් පිරිසිදු අර්ථවත් චින්තනයක්, කල්පනාවක් තමන් විසින් ඇති කරගත යුතු වෙනවා. ඒ කල්පනාව තමන්ගේ අභිවෘද්ධියට, අන්‍ය සියලු දෙනාගේම යහපතට, සමාජයේ අර්ථවත් භාවයට, භව ගමන අර්ථවත් කරන්නට හේතු වන වටිනා චින්තනයක්. ඒ වගේම සුඛත කම්මකතෝ හෝති. ඒ දර්ශනය පදනම් කරගෙන, ඒ ආකාලය, ඒ ආකල්පයේ පදනම් කරගෙන තමන් වහන්සේට පැවරුණු වගකීම් සමුදාය, ප්‍රථමයෙන්ම ජීවිතය පවත්වා ගැනීම, ඒ ජීවිතය තුළ ගුණාත්මක වටිනාකම් තහවුරු කිරීම, දැන් නායකත්වපාදයන් වහන්සේ නමක් හැටියට, භික්ෂුවක් හැටියට තමන්ට පැවරුණු ඒ විහාරස්ථාන පන්සල් දායක කාරකාදීන්, ශිෂ්‍යවාලාදීන් වෙනුවෙන් කැපවී කටයුතු කිරීම
ධර්මානුකූල අවබෝධයකින් ජීවිතය අර්ථවත් කර ගැනීම වැනි ඒ වටිනා සුඛත කම්මකත භාවය උන්වහන්සේ ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා. ඒ වගේම සුභාෂිත භාෂී හෝති. අවදියුණු වෙලාවේ හිටන් නින්දට යන අවස්ථාව දක්වාම ලෝකයේ පිළිබඳව ජීවිතයේ පිළිබඳව අන්‍යයන් පිළිබඳව ආශිර්වාදාත්මකව යහපත සලසා දෙන්නට කරුණාධ්‍යාසයෙන් කටයුතු කළ යුතු වෙනවා. මේ වටිනා ගුණාංග තුනම තමන් වහන්සේගේ ජීවිතය ශෝභාමත් කරගන්නට අර්ථවත් කරගන්නට අපේ ප්‍රේමරතන අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුළුවන්කම ලැබුණා. ඒ නිසාම උන්වහන්සේ ආත්ම තෘප්තියකින් යුක්ත වුණා. තමන් වහන්සේගේ ජීවිතය තුළ වටිනා මෙහෙවරක් සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම උන්වහන්සේ කාය වාක් මනෝ වශයෙන් නිරෝගී භාවය ඇති කරගත්තා. ඒ අනුව තමන් වහන්සේට අතීතං නානුසෝචය අතීතය ගැන කල්පනා කරලා දුක් වෙන්න කිසිම කාරණයක් නැහැ. නප්පජප්ප මනාගතං අනාගතයේ පිළිබඳව තව තවත් සැලසුම් සම්පාදනය කරන්නට කිසිසේත්ම අවශ්‍ය නැහැ. උන්වහන්සේ අධ්‍යයතන කාලවකවානුව තුළ ඒ තෘප්තිමත් සිල්වත් ගුණවත් නැනවා ජීවිතය තුළින් තමන් වහන්සේගේ ජීවන ගමන භව ගමන අර්ථවත් වුණායි කියන මේ හැඟීමෙන් යුක්තව සන්තෝෂයෙන් වැඩ වාසය කරනවා. එහෙම යතිවරයන් වහන්සේ නම ප්‍රාදේශීය වශයෙන් මෙබඳු නායක පදවියක් ලබාගෙන උන්වහන්සේ ඒ වගකීම උපයෝගී කරගෙන ඉදිරි කාල වකවානුව තුළ වඩාත් යහපත්ව අර්ථවත්ව තමන් වහන්සේගේ ශාසනික ජාතික සේවාවන් ඉෂ්ට සිද්ධ කරනවා ඇති. ඒ බලාපොරොත්තුව අපි හැමදෙනා වහන්සේගේම සිත්වල පවතිනවා. එමෙන්ම වර්තමාන ශාසන පුනරුද්දීප්තියෙහි පුරෝගාමී උතුමන් වුණ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් ශාසන ප්‍රතිෂ්ඨාවත් ඊට අදාළ ධර්ම ශාස්ත්‍රීය සේවා කටයුතු සහ වටිනා චාරිත්‍ර වාරිත්‍ර ආදිය නැවත වාරයක් ප්‍රාදුර්භූත වෙනකොට ඉන් අනතුරුව බිහි වුණ වටිනා යතිවර පරම්පරාව මේ දක්වාම මාර්ගෝපදේශව ලංකා සම්බුද්ධ ශාසනය අර්ථවත් සෝභාමත් භාවයට පත් කරනවා. මේ නිසාම කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන්ගේ මූලික එකඟතාවයත් ඇතිව සංඝානුමතයෙන් සරණංකර මාහිමියන්ට ශ්‍රී ලංකාවේ සංඝරාජ පදවිය ඒ 28 වන සංඝරාජයන් වහන්සේ පොළොන්නරු යුගයෙන් පසුව උන්වහන්සේට ඒ පදවියත් සමග මල්වතු මහා විහාරයේහි මහානායක පදවිය ස්ථාපිත කිරීම අස්කිරි මහා විහාරයේහි මහානායක පදවිය ස්ථාපිත කිරීම සිද්ධ වන්නට යෙදුණා. ඉන් අනතුරුව ශාසනික වත් පිළිවෙත් සඳහා අවශ්‍ය කරන උපාධ්‍යාය කර්මාචාර්ය ආදී මේ වටිනා විවිධාකාර භික්ෂූන් වහන්සේට අවශ්‍ය කරන ඒ සම්භාවනීය පදවි සම්පූර්ණත්වයට පත් කළා වගේම ප්‍රාදේශීය වශයෙන් ඒ පළාත්වල වැඩ වාසය කරන සංඝරුවනට වඩාත් අර්ථවත් ශාසන පැවැත්මක් සඳහා සිද්ධ වේ යුතු ඒ වටිනා ඨානාන්තර පදවි ලබා දෙන්නට යෙදුණා. ඒ අනුව තමයි තල්පේපත්තුව ඇතුළුව ගාලු පළාත, බස්නාහිර පළාත, ඒ වගේම දක්ෂිණ ලංකාව, වයඹ පළාත ඔය ආදී වශයෙන් ඒ පළාත්වලට
විශේෂිත වූ නායක පදවි ප්‍රදානය කරන්නට යෙදුණා. ඒ අනුව ලැබුණු මේ සංඝනායක පදවිය අද සම්මානිතව ගෞරවෝපහාරත් ලබන අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඉදිරි කාලවකවානුව තුළ ශ්‍රී සන්නස්පත්‍රයේ සඳහන් වන ආකාරයටම අප්‍රතිපත්ති දුෂ්ප්‍රතිපත්තීන් යුක්ත යම් ශ්‍රමණ කෙනෙක් වෙත්නම් එවැන්නන් දුෂ්ප්‍රතිපත්තියෙන් අත්හරවා යුතුය පිළිවෙතේ හසුරුවමින් ඒ පළාත්වාසී නායකස්ත විරාදී සෑම සංඝයාටම නොවෙනස්ව සාමග්‍රියෙන් යුක්තව පැවතීම අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පැවරෙන වටිනා වගකීමක් වනවා. ඒ නිසාම වාසනාවන්ත පින්නතුනේ හිටපු නියෝජ්‍ය කතානායකතුමනි හිටපු අමාත්‍යතුමනි භික්ෂූන් වහන්සේලා අතර සමගි ධර්මය පවත්වනවා වගේම යම් ආකාරයකින් සිදුවන විනය විරෝධී කටයුතු කාරණාදී පිළිබඳව සොයා බලමින් ඒවාට අදාළව නිවැරදි ක්‍රියාමාර්ග ලබා ගනිමින් ඒවා පිළිබඳව සංඝානුමතයෙන් වග විභාග කිරීමට ඒ සිදුවන යම් වැරදි ඊටාම් භයානක දේවල් නම් සංඝ සසුනෙන් කොන්කර දැමීමට පුළුවන්කම ඒ ප්‍රාදේශීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පවතිනවා. ඒවා පිළිබඳව මූලස්ථානවලට අවශ්‍ය වාර්තා ආදී ඉදිරිපත් කරලා වඩාත් හොඳ භික්ෂු පරම්පරාවක යහ පැවැත්ම ඇති කරන්නට පුළුවන්කම ලැබෙනවා. වර්තමානයේ බෞද්ධ මහජනතාව එබඳු අපේක්ෂාවක් පවත්වාගෙන කටයුතු කරන බව ඉතාම පැහැදිලි කාරණයක්. ඒ නිසා තමන් වහන්සේට ඒ වටිනා වගකීම උන්වහන්සේට ඉෂ්ට කරන්නට සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙනවා ඇති. අංග 5කින් සම්පූර්ණ වුණ මහා තෙර නම තමන් වහන්සේගේ ඒ කටයුතු කාරණා සිද්ධ කරන්නට නිතැතින්ම සුදුසුකම් ලබනවා. පංචහි අංගේහි සමන්නාගතෝ භික්ඛු මහණෙනි අංග 5කින් සම්පූර්ණත්වයට පත් වුණ භික්ෂු නම අත්ථහිතාය සංවත්තති තමන් වහන්සේගේ යහපත පිණිස කටයුතු කරනු ලබනවා. පරහිතාය සංවත්තති අන්‍යයන්ගේ යහපත පිණිස කටයුතු කරන්නට වාසනාවන්ත වෙනවා. කතමේ පංච ඒ 5 කවරේද? සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤාති. සදහවත් භාවය, නිවැරදි උතුම් කල්පනාව, ඒ වගේම සමාදන් වන සීල ශේත්‍රයේ පිළිබඳව ඊටාම උතුම් අවබෝධයක් ඇතිව ආරක්ෂා කිරීම, ඒ වගේම ලෝකය ධර්මය පිළිබඳව බහුශ්‍රත භාවයෙන් යුක්තව වටිනා ආකල්ප සම්පත්තිය වඩා වර්ධනය කරමින් දැනුගත් භාවය තහවුරු කිරීම, තමන්ගේ දැනුගත්කම ශක්තිය, පරිත්‍යාගශීලීත්වය. දැන් අපේ නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ පරිත්‍යාගශීලී භාවයේ අති ගාම්භීරතාවය අපි කල්පනා කළා. එබඳු ත්‍යාගවන්ත භාවය, ඒ වගේම ජීවන පරිඥානයක්, තමන් වහන්සේ සිදු කළ කරුණු කාරණා වලින් ලැබූ අත්දැකීම් සමුදායක් අන්තර්ගත කරගෙන ඥානවන්ත භාවයෙන් සම්පූර්ණ වීම කියන මේ අංග 5 යුක්ත වුණ යම් භික්ෂු නම උදාර සේවාවන් සිද්ධ කරන්නට, දෙලොව යහපත සලසා ගන්නට, අන්‍යයන් යහපතේ පිහිටවන්නට වාසනාවන්ත වෙනවා. මේ හැකියාව අද මේ ගෞරවෝපහාර ලබන ගරු කටයුතු අපේ උණන්විටියේ ප්‍රේමරතනාභිධාන තල්පේ පත්වයේ ඇතුළු ගාල් පළාතේ උපප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට
පවතින බව ඉතාම පැහැදිලි කාරණයක්. ඒ නිසා උන්වහන්සේගේ ඉදිරි කාලවකවානුව තුළ මේ කරන සේවා කටයුතු තව තවත් අර්ථවත් සිද්ධ කරමින් ඒ වගේම භික්ෂූන් වහන්සේ නම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් හැටියට ඒ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්නට බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයත් ලෝ සසුන් සුරකින්න සියලු දෙවියන්ගේ පිහිට ආධාරයත් අසිරිමත් දළදා සමිඳු ආශිර්වාදයත් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආසිරි බල මහිමයත් ලැබේවා. නිදුක්ව නිරෝගීව සතවර්ෂාධික කාලයක් චිරජීවනය කරමින් ඒ උදාර සේවාව සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලබත්වා කියන ආසන්තනය මේ වෙලාවේ අපේ මහා නායක මහත්මයන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරමින් මේ සහභාගී වුණ ඔබ හැම දෙනාටම දෙලොව යහපත සැලසේවා කෙලවර නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාව කරමින් මේ අනුශාසනය අවසන් කරනවා. අතිගෞරවනීය මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක දෝරන්දර සාහිත්‍ය චක්‍රවර්ති අගමහා සද්ධම්ම ජෝතික දජ ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ කුලපති ආචාර්ය අතිගරු නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්කිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමින්වයන් වහන්සේට අපි දෙපා නැමද අපේ ගෞරවනීය ස්තුතිය මේ මොහොතේදී පුද කරමින් පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවයේ කටයුතු අවසන් කරන්නට මත්තෙන් අපේ යුතුයකමක් සහ වගකීමක් තිබෙනවා. මේ මහා පින් කටයුත්තට දායක වුණු ඔබ සියලු දෙනාටම අපේ ස්තුතිය පිරිනමන්නට. ඒ සඳහා මා ඊ타මත්ම ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිනවා. ගාලු දිස්ත්‍රික්කයේ තුල විශාල ජනතා සේවාවක් ඉටු කරමින් මේ නායක ස්වාමීන්වයන් වහන්සේට මේ විහාරස්ථානය ආරම්භයේ සිට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ සැම කවුරුත් ආදරය කරන ඔබ සැම කවුරුත් කැමති ඔබේ ප්‍රදේශයේ ආදරණීය ජනනායකත්වයට. එසේනම් මේ ආරාධනාව පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවයේ ස්තුති කතාව සිදු කරන්නට ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගී ජන බලවේගයේ බද්දේගම ආසන සංවිධායක ගරු බන්දුලලාල් බණ්ඩාරිගොඩ මැතිතුමනි ඔබතුමාටයි ගෞරවයෙන් යුතුව ආරාධනාව ස්තුති කතාව සිදු කරන්නට. මූලාසනයේ වැඩ සිටින ශාමෝපාලි වංශික සියම් මහානිකායේ මල්ලතු පාර්ශවයේ පරම පූජනීය අනුනායක අතිගරු නායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ පළාතට මහා ගෞරවයක් ලබා දෙමින් ගිංගග මිටියාවතෙන් බිහි වුණු මහා යතිවරයාණන් වහන්සේලාගේ නාම ලේඛනයට එකතු වී සිටින අතිගෞරවනීය අපේ රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති නායක හම්දුරන් වහන්සේ ප්‍රදාන අද දින අභිනව නායක පදවිය පිළිබඳ පිළිගැනීමේ උත්සවයට ඒ හේතු වුණු අපේ අනුනායක අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රදාන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සියලුම සම්භාවනීය අමුත්තනි මව්දෙමව්පියවරුනි දරුවනි මිත්‍රවරුනි මේ වෙලාව මට පැවරිලා තිබෙන්නේ බාරදූර වගකීමක්. නමුත් සම්ප්‍රදායික ස්තුති කතාවක කෙරෙන නාම ලේඛනයකට ස්තුති කරන ඒ කටයුත්ත මේ සභාව ඉටු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්තුති කතාව උත්සවයක කෙරෙන බාරදූර සහ ඊටාම දුෂ්කර කාර්ය වුණත් කිසිවෙකුට නම් වශයෙන් සඳහන් නොකොට කෙටි ස්තුතියක් කරලා කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද අපට මේ නායක උත්සවය පවත්වන්නට වාග්ය ලැබුණේ ඒ අවස්ථාව ලැබුණේ අපේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මාහිම්පාණන් වහන්සේ අනුනායක මාහිම්පාණන් වහන්සේලා ඒ වගේම මහා ලේකකාධිකාරී මාහිම්පාණන් වහන්සේ ඇතුළු
උත්තරීතර කාරක සංඝ සභාව ඒ තීරණය කරලා අපේ හාමුදුරුවන්ට මේ නායක පදවිය ප්‍රදානය කරපු නිසා. ඒ නිසා මේ දායක කාරකාදීන් සහ ප්‍රදේශවාසී සියලු දෙනා වෙනුවෙන් අපේ උත්තරීතර මහා නායක හාමුදුරුවෝ ඇතුළු ඒ කාරක සංඝ සභාවට ප්‍රථමයෙන්ම අපේ ගෞරවය, ස්තුතිය, නමස්කාර පූර්වකව පාදාභිවන්දනෙන් පුද කර සිටිනවා. ඒ වගේම අද දින මෙම උත්සවයට වැඩම කොට වදාළ නුවර ප්‍රදේශයේ සිට වැඩම කොට වදාළ අපේ ශ්‍රීමත් අනුනායක මාහිමිපාණන් වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඔබ වහන්සේ මේ උත්සව සභාව ආලෝකමත් කරන්න, සම්භාවනීයත්වයේ ගෞරවනීයත්වය ලබා දෙන්න මෙහි වැඩමවා වැඩ සිටීම පිළිබඳව. ඒ වගේම පළාත් වාසී ප්‍රදේශවාසී ගරුතර නායක මාහිමිපාණන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ උත්සවයට වැඩම කොට වදාලා, ඒ වගේම සැප්තැම්බර් 1 වෙනිදා නුවර මංගල උපෝෂථාගාරයේ පැවැත්වුණු ඒ උත්සව අවස්ථාවටත් ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කොට වදාලා මම නම් වශයෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම වුණොත් මම හිතනවා මට ඒක එක්තරා විදියක අඩුපාඩුවක් මොකෙන් සිදු වෙන්න පුළුවන්. මම අපේ නායක මාහිමිපාණන් වහන්සේලාට මගේ ගෞරවය අපේ සංවිධායක කමිටුව වෙනුවෙනුත් දායක කාරකාදීන් වෙනුවෙනුත් ඊටාම ගෞරවයෙන් පුද කර සිටිනවා. ඒ වගේම මේ උත්සවය සංවිධානය කරගන්න විශාල පිරිසක් උදව් උපකාර කළා. පහළ කීඹිය පුරාණ විහාරස්ථානය, ඒ වගේම කීඹියල විජේවර්ධනාරාමය, බොරලුකඩ ධර්මපාල විහාරය ඇතුළු ඒ විහාරස්ථානවල විහාරාධිකාරී ස්වාමින් වහන්සේලාත්, ඒ වගේම සම්බන්ධිත අනිකුත් ස්වාමින් වහන්සේලාත් සියලුම විහාරස්ථානවලට සම්බන්ධ දායක කාරකාදීනුත් විශේෂයෙන්ම තරුණ කොටස්, තිලක උදාගම ප්‍රදේශයේ පමණක් නෙවෙයි මේ අවයට ප්‍රදේශවල තරුණ සංවිධාන, විවිධ ස්වේච්ඡා සංවිධාන, තරුණ කොටස් අපේ හාමුදුරන් වහන්සේ එක්ක සම්බන්ධ විවිධ පිරිස් විවිධාකාරයෙන් විවිධ විදියට මේ උත්සවයට උදව් කරා. තොරන් නිදි කළා, ඒ වගේම ඊටාම දර්ශනීය පෙරහැරක් සංවිධානය කළා, කටවුට් ප්‍රදර්ශනය කළා, නොයිකුත් නාම පූර්වාදිය ප්‍රදර්ශනය කරමින් විශාල උපහාරයක් අපේ නායක හාමුදුරන්ට පළ කරා. මම හිතනවා ඒ කවුරුවත් මගෙන් නම් කියවල ස්තුති කරයි කියලා බලාපොරොත්තු වෙන එකක් නෑ. හැම කෙනෙක්ම මේ සියල්ලම කළේ අපේ නායක හාමුදුරන්ට තියෙන ගෞරවය නිසා. ඒ සියලු දෙනාටම සංවිධායක කමිටුව වෙනුවෙන් ස්තුති කරනවා. ඒ වගේම අද උත්සව සභාවට පැමිණුණු ගිහි අමුත්තන් අපේ විපක්ෂ නායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ හිටපු කැබිනට් ඇමතිවරු, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශවල ලේකම්තුමන්ලා, අපේ ගාල්ලේ අතිරේක දිසාපතිතුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලය, මහජන නියෝජිතයන් සියලුම දෙනා, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඇතුළු අපේක්ෂක මහත්ම මහත්මීන් ඇතුළු මේ උත්සවයට විවිධ ප්‍රදේශවලින්, දිවයිනේ නානා ප්‍රදේශවලින් සහභාගී වුණු හැම කෙනෙකුටම අපේ ගෞරවය, ස්තුතිය මේ වෙලාවේ පුද කර සිටිනවා. ඒ නිසා මීට වඩා දිගට මේ කතාව කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ නායක හාමුදුරනේ. මේ විහාරස්ථානයත් එක්කම මුල ඉඳලම සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට වචන දෙක තුනක් නොකියුවොත් ඒක අඩුවක් හැටියට සැලකෙන නිසා මමත් මේ ගිහි සියලු දෙනා අතර අතිශය සතුටටපත් වෙන කෙනෙක් අද මේ විහාරස්ථානය පත්ව තිබෙන තත්ත්වය ගැන. මොකද මම පෞද්ගලිකව දන්නවා අපේ හාමුදුරුවෝ මේ විහාරස්ථානය ගොඩනගන්න දරපු වෙහෙස මහන්සිය. එදා මේ තිලක උදාගමට එන්න පාරක් ඇත්තටම තිබුණේ නැහැ. ඊටාම දුෂ්කර පාරක තමයි බද්දේගම ඉදිගස් කැටි ඉඳලා විනාඩි 40ක් විතර අපේ හාමුදුරනේ මේ ස්ථානට එන්න ගමන් කරන්න සිද්ධ වුණා. අපේ මම පාර්ලිමේන්තුවට ගිය වෙලාවේ මම ඉල්ලීමක් කරා අපේ මහා මාර්ග අමාත්‍යාංශයෙන් මෙය කාපට් කර දෙන හැටියට. මම මේකම ඉල්ලීමක් කරා කිසිම කොන්ත්‍රාත්කාරයෙකුට කොන්ත්‍රාත් එකක් දෙන්න එපා කියලා. මං ඉල්ලුවා මහා මාර්ග අමාත්‍යාංශය යන්ත්‍රෝපකරණ යොදවලා මේ ස්ථානයේ මේ මාර්ගය ඉදි කරලා දෙන්න. මොකද කොන්ත්‍රාත්කරුවෙකුට දුන්නොත් එහෙම අපිට මේ වැඩේ ස්ථිරත්වය ගැන තරම් විශ්වාසයක් තියන්න බෑ කියලා. අපේ නායක හාමුදුරනේ මං එහෙම කියන්න තව හේතුවක් තිබුණා. ඒ තමයි මම දන්නවා මේ වැඩේ පටන් ගත්තාම අපේ නායක හාමුදුරුවෝ මේ වැඩේ හරියටම කරනවද කියලා කළුගල් කැටින් කැටියට බලනවා කියලා මම හොඳටම දැනගෙන හිටියා.
ඒ නිසා උන්වහන්සේ විදියටම මේ විහාරත් මේ මාර්ගය ඉදි කරන හැම තැනකම හිටියා. කොහොමද පාර හදන්න ඕනේ? කාණුව දාන්න ඕන කොහොමද? කොතනින්ද මේ වැඩේ හරියට මේ වැඩේ ඉදි කිරීම කටයුත්ත සිදු විය යුත්තේ කියන එක පිළිබඳ මම හිතනවා කාර්මික නිලධාරීන්ටත් උපදෙස් දුන්න අපේ හාමුදුරුවෝ. ඒ නිසා මේ විහාරස්ථානයේ මූලිකම දේ අපට හොඳ පාරක් හදා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ හැම එකකදීම උන්වහන්සේ තමයි මූලිකත්වයෙන් ක්‍රියා කරේ. ඒ වගේම විහාරස්ථානයේ විහාරාංග එකින් එක කොට නැගුවා. මම ඒව ගැන නැවත කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හැම එකකම මේ විහාරස්ථානයේ හැම බිම් මංගලකම අපේ හාමුදුරන්ගේ දහඩිය කඳුළු තියෙනවා. උපදෙස් නෙවෙයි දහඩිය කඳුළු තියෙනවා. මම එහෙම කියන්නේ බය නැතුව මොකද උන්වහන්සේ මේ හැම ඉදිකිරීමකම තමන්ගේ දෑතින් ඒ හැම එකකටම දායකත්වය දුන්නා. නායකත්වය පමණක් නෙවෙයි. ඒ නිසා උන්වහන්සේට මම හිතනවා උන්වහන්සේගේ මේ ක්‍රියාකලාපේ හිතුවාම බොහොම සම්බේදී වෙනවා අපි. මම එක උදාහරණයක් කියන්න කැමතියි. මම එක දවසක මේ චෛත්‍ය රාජානන් වහන්සේ කොට නැගෙනකොට මේ විහාරස්ථානට ආවා බලන්න. ඇවිල්ලා මම මෙතන ඉස්සරහට ආවාස ගෙලඟට ආවම මට ඇහෙන හඬක් මම මෙහෙ කියනවා. මම දැන් බලනවා හැමතැනම හාමුදුරුවෝ පේන්නේ නැහැ. මම බැලුවාම හාමුදුරුවෝ චෛත්‍ය ඉදි කරන තැන උඩ අල පලංචියක උඩ නැගලා ඒ ඉදි කිරීම කටයුතු වලට උදව් කරනවා. ඉතින් මට පුදුම හිතුණා අපේ හාමුදුරුවෝ ඒ විදියට වෙහෙස මහන්සි වෙච්ච එක ගැන. ඒ වගේම තවත් තුඟක් කතා අත්දැකීම් තියෙනවා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බොහොම ආදර්ශමත් ස්වාමින් වහන්සේ නමක් අපිට බොහෝම සතුටෙන් මේ විහාරස්ථාන කටයුතු වලට දායකත්වය දෙන්න පුළුවන් උනේ ඒ නිසා. මම දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ තමන්ගේ භික්ෂුන් වහන්සේලා ගැන හුඟක් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ගැන හුඟක් කිතුවා. එක දවසක් සුනාමි අපේ කොරෝනා වදුර පැවතුණු කාලේ මම එක්තරා ව්‍යාපාරික මහත්තයෙක් එක්ක විහාරස්ථාන වලට ගොඩ වෙමින් ගියා විහාරස්ථානට පුංචි උදව්වක් කරගෙන. යන අතර මේ විහාරස්ථානට පැමුණා. පැමුණාම උන්වහන්සේ අපි ඉස්සරහා කිව්වා මං දැන් ලොකු හිතේ අමාරුවක ඉන්න එක ප්‍රශ්නයක් ගැන. ඒ ව්‍යාපාරික මහත්තයා ඇහුවා මොකද්ද ප්‍රශ්නේ හාමුදුරනේ? මගේ පන්සලේ එක පවුලේ පොඩි හාමුදුරු දෙනමක් ඉන්න මහාන වෙච්ච සහෝදරයෝ දෙන්නෙක්. හැබැයි මම පහුගිය දවසේ තමයි ගෙදරට ගියාම දැක්කා ඇලක් අයිනේ ලෑලි ගහපු ගේක කාමරයක් නැහැ එක ලෑලි ගහ අතර වටෙන් ලෑලි ගහපු කුටියක තමයි අම්මයි එකම එක සහෝදරයා ඉන්නේ කියලා. මට අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙයාට ගයක් හදලා දෙන්නේ කොහොමද කියලා. අර ව්‍යාපාරික මහත්තයා ඒ වෙලාවෙම ඒ කටයුත්ත බාරගත්තා. බාර අරගෙන මාස දෙකක් වගේ ඇතුළත කුඩා ගයක් හදලා පරිත්‍යාග කළා. මම හිතනවා වෙන ස්ථාන වලට ගියාම සමහර වෙලාවට එවැනි සානුකම්පිත හදවතකින් තමන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ගැන හිතලා කටයුතු කරන්න ක්‍රියා කිරීම මම හිතනවා ඊටාම වැදගත් කාරණයක්කට දකින්න. මම මීට වඩා උදාහරණ කිව්වොත් 100 ගණනක් කියන්න පුළුවන්. මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිසා මේ නායක පදවිය ලබා දීම ඊටාම විශිෂ්ට ක්‍රියාවක්, උතුම් ක්‍රියාවක්කට සැලකෙමින් මේ උත්සවය සංවිධානය කරන්න දායක වෙච්ච හැම කෙනෙකුටම ඊටාම විශාල පිනක් හිමි වෙනවා කියන එකත් ප්‍රකාශ කරමින් අර පුංචි දරුවෝ දෙපළ කියපු විරුඳුවේ අවසාන විරුඳුවේ ඒ පද රචනයෙන්ම මගේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පොඩි දරුවෝ දෙන්නගේ කටින් මෙහෙම කියුණා. පිපේ පේම රතන හිමිගේ නමට කුසුම් පළ දරන්න සුපේසලව ගෙව් දිවි පෙවෙතේ ගුණ වරුණාසන්න. සැපේ ලැබෙන දහම අනුව බුදු සසුනට වැඩ වඩන්න අපේ ආයුෂත් අරගෙන බොහෝ කලක් වැඩ වෙසෙන්න. අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන එකයි අපේ ආයුෂත් අරගෙන බොහෝ කලක් වැඩ වෙසෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ලැබේවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි. අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපන්දිනයේ හෙට උන්වහන්සේට පුණ්‍යවන්ත උපන්දිනයක් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමි. චිරං ජයතු ගාථා සජ්ජායනය ඔබට ආශිර්වාද පිණිස පවත්වන ගාථා සජ්ජායනය ශ්‍රීමත් අනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දේශනා කරනු ඇති. අභිනව නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ මේ ගිහි පැවිදි සත්පුරුෂ සාධුන් සෑම දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයම ලැබේවා කියන අදහසින් කෙටි ආශිර්වාද ගාථා කීපයක් මේ අවස්ථාවේදී
සජ්ජායන කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. තල්පේපත්තුව ඇතුළු ගාලු පළාතේ උපප්‍රධාන සංඝනායක දෝරන්දර ප්‍රවචන කීර්ති ශ්‍රී සරණංකර හේමසාර සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝබන පණ්ඩිත අතිපූජ්‍ය උනන්විටියේ ප්‍රේමරතන නායක ස්වාමීන් වහන්සේට හෙට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ක්‍රියා ප්‍රාර්ථනා කරමින් මේ උත්සව සභාවට සම්බන්ධ වුණු මේ උත්සව සභාව සාර්ථක කරන්නට විවිධ අයුරින් නන් අයුරින් සහයෝගය ලබා දුන්නු ඔබ සියලු දෙනාටම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් විශේෂයෙන්ම ගරු බන්දුලලාල් බණ්ඩාරිගොඩ මැතිතුමා වෙනුවෙන් ඔබ සියලු දෙනාටම නැවත නැවතත් ස්තුතිය පුද කරමින් පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය කටයුතු සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.